මේ අයිටම් එක නම් ඔයාලත් දැකලා ඇති නේද? මේක මේ ලංකාවෙත් ගොඩක් ජනප්‍රියයි. මම හිතන විදිහට ගොඩක් මම වීඩියෝ දැකලා තියෙනවා ලංකාවේගෙත්. ඒ වගේම මේ තායිලන්තෙත් මම ගොඩක් මේ කට්ටිය ගාව මේක තියෙනවා දැකලා තියෙනවා. මම වීඩියෝස් දැක්කා. ඉතින් මේ සැරේ තායිලන්ත ගියාම මම හිතුවා මේක අනිවාර්යයෙන්ම ගන්න ඕනේ කියලා. ඉතින් වැඩි හොයන්න ඕනුන්නේ නැහැ. මේ ගොඩක් shops වල මේක තිබ්බා. මේක මේ ඉන්හේලර් එකක්. ගොඩක් අය යූස් කරනවා හොඳයි කියලා තිබුණ හින්දා මට ඇත්තටම ඕනේ වුණේ නැතත් මට හිතුණා ආරම් බලන්න මොකද්ද මේකේ විශේෂත්වය කියලා. මේක ඇත්තටම මේ බර නන්නේ මේ ටිකක් මේ කප් එක විතරක් වගේම බරක් තමයි තියෙන්නේ. ඇතුලේ මුකුත් නැහැ වගේ බරක් තමයි තියෙන්නේ. ඒත් ඉතින් මං ආරම් බැලුවා එච්චර ගාණක් උනේත් නැහැ. රුපියල් 200 ගාණක් වගේ තමයි උනේ. ඉතින් මං අරන් බලුවා කලබල බලමු අපි සීල් එක නේද මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ කොහොමද ඇතුලේ තියෙන්නේ කියලා ඉවරලා. බලමුකෝ ඇරලා. එහෙම තමයි තියෙන්නේ. මේක ක්‍රීම් එකක් නෙමෙයි මං හිතන්නේ මොකක් හරි එයාලගේ ඖෂධ එකක් වෙන්න ඕන. මම සුවඳ බැලුවා. හරි සැරයි මේ සැරයි කියන්නේ මේ අර ගොඩක් නහයම ගොඩක් ක්ලියර් වෙන නහය තන්නේ මොකද මේ නිකන් පෙනහල් වලට ගියාද මන්ත ඒක ගොඩක් සැරයි මොකක් හරි යාලගේ ඖෂධ මොන හරි තමයි තියෙන ක්‍රීම් එකක් නේ මං හිතුවා නිකන් අර ක්‍රීම් බාම් එකක් වගේ එහෙම තියෙයි කියලා. එහෙම එකක් නෙමෙයි තියෙන හරි සැරයි සුවඳ නම් අතන හරි හොඳයි ඒනට ඒක මට හිතෙන්නේ මේ මන් දන්නේ ඒක හොඳ නරක පැත්ත නමුත් මේ අර නහයම ගොඩක් ක්ලියර් වෙනවා ඒකට. ගොඩක් ජනප්‍රිය එකක් හින්දා ඉතින් මම ගත්තා. ඒ අය ගොඩාක් ඉන්හේලර් යූස් කරන තායිලන්තයේ අය මේවා විතරක් නෙමෙයි අර නිකන් අර බටේ වගේ තියෙන එකත් ගන්නවා. ඉතින් මම අරන් බැලුවා බලමුනේ අපි යූස් කරලා.